ඔබටත් අත්හැරීමට හිතෙන අවස්ථා තියෙනවද? ඔබේ සිහිනය හෝ ඉලක්කය ඔබ ඉදිරියේ ඇති දැවැන්ත ගලක් වගේද? එකවරම අසමත් වීමක් හෝ පසුබෑමක් නැතිව විශාල දේ සාක්ෂාත් කරගන්නට බැරිද? සෙන් ගුරුවරයෙක් සේ ශිෂ්‍යයාට දුර්වලම දේ තමයි බලවත්ම දේ කියා කිව්වේ ඇයි? මේ කතාව අවසානයේ දක්වා අහන්න. එවිට ඔබ නැවත කිසිදා ඔබේ උත්සාහය නවත්තන්නේ නැහැ. අධික උත්සාහයකින් පසු පහසුවෙන් අධෛර්යමත් වන ශිෂ්‍යයෙක් සිටියා. ඔහු තම සෙන් ගුරුවරයා වෙත පැමිණ ස්වාමීනි කියා ඇසුවා. මට විශාල කර්තව්‍යයන්හිදී නොපසුබටව සිටින්නට බැහැ. මගේ උත්සාහය මේ දැවැන්ත ලෝකයට සාපේක්ෂව ඉතාම කුඩායි. මම ඉක්මනට වෙහෙසටපත් වී අත්හරිනවා. ගුරුවරයා කිසිවක් නොකියා ඔහු එලිමහනට කැඳවාගෙන ගියා. එතැන උස් කඳු මුදුනක සිට කුඩා නොනවත්වා ජල බිඳු වැටෙන ගල් පර්වතයක් තිබුණා. මේ ගල දෙස බලන්න ගුරුවරයා කීවේ. මේක කවදා හෝ ජලයෙන් කැඩී යයි කියා ඔබ සිතනවාද? ශිෂ්‍යයා සිනාසී ස්වාමීනි මේ ගල ඉතා දැඩි. ජල බිඳුවක් ඉතා දුර්වලයි. කවදාවත් කැඩෙන්නේ නැහැ. ගුරුවරයා සෙමින් හිස වැනුවා. ඔහු ශිෂ්‍යයාට සතියක් එතනම සිටින ලෙස අණ කළා. ශිෂ්‍යයා දින 7ක් ගල දෙස බලා සිටියා. ඔහු දුටුවේ ගල දිගින් දිගටම එකම තැනින් ජල බිඳු වැටෙන ආකාරය. සතියකට පසු ශිෂ්‍යයා වෙහෙසටපත්ව ගුරුවරයා වෙත ආවා. ස්වාමීනි මම කිව්වා වගේමයි ගල තවමත් එතනමයි. ජල බිඳුවෙන් කිසිදු හානියක් නැහැ. ගුරුවරයා සංසුන්ව ශිෂ්‍යයාට නැවතත් ගල වෙත යන ලෙස පැවසුවා. මෙවර ගුරුවරයා තම යෂ්ටියගෙන ජල බිඳු වැටෙන ස්ථානයට අත තැබුවා. ඇඟිල්ලෙන් දැනෙන්න ගුරුවරයා කීවේය. ශිෂ්‍යයා එසේ කළ විට ඔහුට දැනුනේ කුඩා නමුත් පැහැදිලි අවපාතයක්. තව ටිකක් කල්පනා කර බැලූ විට ඔහුට අවබෝධ වූයේ දහසක් ගණන් ජල බිඳු නිසා ගල මත කුඩා වලක් සෑදී ඇති බවයි. ගල තවම කැඩී නොතිබුණත් එය පරාජය වීමට පටන්ගෙන තිබුණා. ගුරුවරයා අවසානයේ පැවසුවා ජලය දුර්වල නැහැ. එය බලවත්ම දේ. මක් නිසාද යත් එය කෝපයෙන් ගලට පහර දෙන්නේ නැහැ. එය නොනැවතී එහි කාර්ය කරයි. සියලු දේ වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ බලය නොව නොපසුබට උත්සාහයයි. මේ කතාවේ සැබෑ ජීවිතයට ගත හැකි පාඩම තමයි ඔබ දිනපතා කරන කුඩා සරල දේවල් නොසලකා හරින්න එපා. ඉලක්කය කරා යන කුඩා පියවර දවසින් දවස එකතු වී අවසානයේ දැවැන්ත වෙනසක් ඇති කරයි. උදාහරණයක් ලෙස ගත්තොත් දිනපතා මිනිත්තු 10ක් කියවීම. සාර්ථකත්වය යනු එක රැයකින් සිදුවන ප්‍රාතිහාර්යයක් නොවේ. එය නොනැවතී එකම තැනට වැටෙන ජල බිඳුවෙනි ඉවසීමේ ප්‍රතිඵලයකි. ජීවිතයේ විශාල ගල් බිඳ දැමීමට අවශ්‍ය වන්නේ කෑ ගැසීම හෝ කෝපය නොවේ. අවශ්‍ය වන්නේ සංසුන්, ස්ථාවර සහ අඛණ්ඩ උත්සාහය පමණි. ඔබේ ජල බිඳු නතර නොකරන්න. අදම ඔබේ පුංචිම කාර්ය නොනවත්වා පටන් ගන්න.